ආයිබෝන් කියලා පිළිගන්නවා හෙල්ත් ටිප්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කකුල් ඉදිමු සම්බන්ධව. ඉතින් බොහෝමයක් ක්ලිනික් එකකට යන රෝගීන්ගේ ගැටලුවක් තමයි මේ කකුල් දෙක ඉදිමු වුණා, කකුල් දෙකේ කැක්කුම ඇල්ලුවා. ඉතින් මේ කියන කාරණාව. ඉතින් මේ කියන කාරණාව සම්බන්ධයෙන් මොකක්ද මේ කකුල් ඉදිමීමට හේතුව? මොන වගේ දේවල්ද බලපාන්නේ? ඉතින් මොනවද තියෙන ප්‍රතිකාරකම? එන අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා. ඉතින් මේ කකුල් දෙකම ඉදිමින්න හේතු ගත්තහම මුලින්ම වකුගඩු රෝගයක් වෙන්න පුළුවන් ඔයාලට තියෙන්නේ. ඉතින් ඒ සඳහා වෛද්‍යවරයා විසින් වකුගඩු නිර්ණය කරන රසායනික පරීක්ෂණයක් මගින් මේ තත්ත්වයන් ඔයාලට බලා ගන්න පුළුවන්. සමහර විට ඔයාලට ඩයබටික්, ප්‍රෙෂර් වගේ දීර්ඝකාලීන මේ බෝනොන් රෝග තිබෙනවා නම් සමහර විට මේ නිසා ඔබගේ වකුගඩු වල යම් නරක් වීමක් නැත්නම් වකුගඩු ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම හෘද රෝග, ඒ කියන්නේ heart failure වගේ තත්ත්වයන් වලදී ඔයාලගේ කකුල් දෙකම දිමීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සමහරක් විට මේ සිරෝසිස් වගේ අක්මා රෝගයන් වල තත්ත්වයේදී මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රෙෂර් වලට ගන්න ඖෂධ, ඒ කියන්නේ ඇමිලෝඩිපින්, එල්ලපිල් වගේ ඖෂධ නිසාත් මේ කකුල් ඉදීම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කකුලේ තියෙන සමහර නහර ගැට ගැහිම්, ඒ වගේම සමහර ආතරයිටිස් තත්ත්වයන් වගේ තත්ත්වයන් වලදී මේ කකුල් දෙක ඉදිමීමක් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ කකුල් දෙකම ඉදිමීම සම්බන්ධයෙන්. සමහරක් විට එක කකුලක් ඉදිම වෙනවා නම් ඒක ආතරයිටිස් තත්ත්වයක් හෝ සෙලියුලයිටිස් වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් නිවැරදිව නිර්ණය කරගන්න ඔබ වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම හමු වේවි. වෛද්‍යවරයෙක් හමු වෙලා අදාළ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම බොහොමයක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඔයා කකුල් දෙක ඉදිමීම සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මේ කකුල් දෙක ඉදීම සම්බන්ධව වේදනානාශක දීර්ඝකාලීනව ගන්න යන්න එපා. හේතුමන අපි බෙහෙත් පාවිච්චි කිරීමෙන් වළකින්න ඕනේ. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාගේ ඩයබටික්, හයිපර්ටෙන්ෂන් වගේ තියෙනවා නම් ඒවා නිවැරදිව ක්‍රමානුකූලව මේන්ටනන්ස් කරගෙන යාම ගොඩක් වැදගත්.